සල්පිටි කෝරළේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්පෑව මැතිවරණ බලප්‍රදේශයේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාසල් 3ක් කේන්ද්‍ර කර ගනිමින් මාධ්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වුණා. එය සංවිධාන කළේ 306A2 සිංහ දිස්ත්‍රික්කයේ පිළියන්දල සිංහ සමාජය සහ සවන මීඩියා ආයතනයයි. ධර්මරාජ ජාතික පාසල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ වැඩමුළුවලට සහභාගී වුණා. දිවයිනේ ජනප්‍රිය මාධ්‍ය ආයතනවල ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දුන්නා. සුවහසක් දරුවන්ගේ මාධ්‍ය සීනය සැබෑ කරන්න පිළියන්දල සිංහ සමාජයත් සවන මීඩියා ආයතනයත් එක්ව ගත්ත උත්සාහය සාර්ථක වූ බව අපගේ විශ්වාසයයි. පිළියන්දල සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු මාධ්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන පැවැත්වුණේ ධර්මරාජ ජාතික පාසලේදී. ඒ පිළියන්දල ධර්මරාජ මහාවිද්‍යාලය පසදරුවේ ජනමත්තම සත්‍යවත්ත රුගු කැදුව ඉට උඩු. එම වැඩසටහනේදී දරුවන් මහත් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් වැඩමුළුවට සහභාගී වුණා. ඊළඟ වැඩසටහන පැවැත්වුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ. ඇඩින් මම channel එක සල්ලි දෙන්නේ නැහැ. තතිරන වෙන නාද බැඳුණු සිතන්තෝ අතින විගිලි හෙන බව නොමදත් හුදෙක් දේශන ස්වරූපයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිසුන් සමග සිදු කරමින් ඔවුන් වඩවඩාත් ඔපමට්ටම් කිරීමට වැඩමුළු මාලාවේදී අවධානය යොමු වුණා. ඊළඟ වැඩසටහන පැවැත්වුණේ බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේදී. මට ඉංග්‍රීසි අමාරුයිනේ. ඕගොල්ලෝ දන්නේ නැද්ද අර සර්ව ලංකාවේ අංක 1 ඉංග්‍රීසි පාඨමාලා ගුරුවරයෙක් වන එහිදීද දරුවන් විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් වැඩසටහන සමග සම්බන්ධ වුණා. පිළියන්දල කැස්බෑව අතීතයේ සිටම රටට සාහිත්‍යදරයන්, මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් බිහි කළ හෝතැන්නා. ඒ පුණ්‍යවන්ත භූමියේ හැදෙන්න වැඩෙන දරුවන් හෙට මාධ්‍ය ලෝකය ජයගන්න සිහින දකිමින් උද්‍යෝගයෙන් වැඩසටහනට එක් වූ අයුරු ප්‍රශංසනීයයි. ප්‍රවෘත්ති නිවේදනය, සංස්කරණය, වාර්තාකරණය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, YouTube අන්තර්ගතයන් සැලසුම් කිරීම, හොඳින් ප්‍රගුණ කළ දරුවන් ඒ පිළිබඳ
මනා අවබෝධයක් ලබා ගත්තා. සමස්ත වැඩමුළු මාලාව පුරාවටම තම ශ්‍රමයෙන් සහ මුදලින් දායකත්වය ලබාදීමට පිළියන්දල සිංහ සමාජයේ නිලධාරීන් ක්‍රියා කළා. එය මෙම සාර්ථක වැඩසටහන් මාලාව පසුපස ඇති ශක්තියයි. එමෙන්ම මෙවැනි සාර්ථක වැඩසටහනක් සංවිධානය කිරීමේදී පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් වැඩසටහන සඳහා තෝරාගත් පාසල්වල විදුහල්පතිවරුන් මාධ්‍යභාර ආචාර්ය මණ්ඩලය සහ දරුවන් ලබා දුන් සහාය ස්තුතිපූර්වකව සිහිපත් කරමු. ඊළඟ පරම්පරාවේ සංනිවේදකයාගේ කෝටප්‍රාප්තිය අදයි. ඔබේ පාසලෙත් ජනමාධ්‍යකය බලගන්වන්න කතා කරන්න 0.716 86 44 20ට